පුංචි බබෙක් ඇවිදින්න හදනකොට අපි අතින් අල්ලලා යාට උදව් කරනවා. බහ තෝරනකොට බහ තෝරගන්න උදව් කරනවා. ඒ වගේම මේ දරුවන්ට පය ගහන සුදුසු ආරක්ෂා සහිත සමාජයක් බිහි කරන වගකීම අපිට තියෙනවා. පුංචි බබාලට හිරිහැර කරන්න එපා. පහර දෙන්නත් එපා. ඒගොල්ලන්ගේ පුංචි හිතරිත් දන්නත් එපා. පුංචි බබාලා හොඳට හැදෙන්න වැඩෙන්න පෝෂ්‍යදායක ආහාර වගේම ආදරයක් සුරතලයක් ඕනෙමයි. දරුවන්ට සුන්දර ළමා කාලයක් සාතික කරමු. ළමා හිංසනය පිටු දකිමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. උපන් භූමියට අපි මාතෘ භූමිය කියනවා. කතා කරන භාෂාව මව් බස, රට මව් රට. බුදුන් වහන්සේට අමාමෑණි කියනවා. මවට මේ තරම් ගෞරවයෙන් භක්තියෙන් සලකන අපේ රටේ මේ පුවත්පත් වාර්තා දැකීම ඊටම කනගාටුදායකයි. මාතෘ භූමියට මව් බසට අමාමෑණියන්ට විශේෂණ පදයක් වන්නට තරම් උතුම් වූ මාතෘත්වයට නිගා නොකරමු. හිංසනය පිටු දකින උත්තම සමාජයක් බිහි කරමු. කාන්තා හිංසනය පිටු දකිමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. වනවදුලක කටුපඳුර සුවඳ දිලෙන්නේ අපිමයි. සුවඳ දිදි දිලෙන්නේ අපිමයි. කාගේ දරුවෙක් වුණත් දරුවා ආරක්ෂා කර ගැනීමේ වගකීම අප කාටත් තිබෙනවා. ශාරීරික හා මානසික හිංසාවන්ගෙන් වෙනස්කම් වලින් අපචාරයන්ගෙන් දරුවා බේරා ගැනීමේ ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට පැවරෙනවා. ඔබේ දරුවා ආරක්ෂා කරගන්න ආදරයෙන් අනිකාගේ දරුවාද ආරක්ෂා කරන්න. එවිට සමාජයේ ඔබේ දරුවාගේ ආරක්ෂාව සහතික කරනු ඇත. ළමා හිංසනය පිටු දකිමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. මේ හැම ගැහැණු දරුවෙක් වෙනුවෙන්ම මට වගකීමක් තියෙනවා. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, ඔවුන්ට සමාජය ගැන අවබෝධයක් ලබා දීම ඒ අතර ප්‍රධානයි. දැරියකට සමාජයෙන් විය හැකි ව්‍යසන හා අපචාර ගැන, තරුණ වියේ ප්‍රශ්න ගැන මම මේ සිසුවියන් එක්ක කතා කරන්නේ හෘදයාංගම මිතුරියක් වගේ. මගේ ගුරු මණ්ඩලයත් එහෙමයි. මව්වරුනි, දුවගේ හොඳම මිතුරිය වන්න. ඇගේ ආරක්ෂාවේ ශක්තිමත් අඩිතාලම ඔබයි. මව දියණියගේ හොඳම මිතුරියයි. නිවස තුළින්ම ළමයාගේ ආරක්ෂාව තහවුරු කරමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. ලංකාවේ HIV සහ AIDS ආසාදිතයින්ගේ 42% කාන්තාවන් බව දන්නවද? ඒ ප්‍රතිශතය වැඩි වෙමින් පවතින බව දන්නවද? මෙම කාන්තාවන්ගේ 70%කට මෙම රෝගය වැළඳිලා තියෙන තමන්ගේ ස්වයං පුරුෂයාගෙන්. ආසාදිත මවගෙන් HIV සමග ඉපදිච්ච දරුවන් 52 දෙනෙක් ලංකාවේ සිටින බව දන්නවද? ගර්භණී කාලය තුලදී මවගේ HIV පරීක්ෂණයක් කළා නම් මේ තත්ත්වය වළක්වා ගන්න තිබුණා. ඔබගේ ලිංගික සහකරුවාගේ අවදානම් චර්යාවක් නැතොත් ප්‍රවේශ සම්මන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම සිටින කාන්තා සංවර්ධන නිලධාරිණී හමුවන්න ඇයගෙන් උපදෙස් ගන්න. ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කරමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි. මම විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක්. මගේ සේවා කාලය අවුරුදු 25ක්. මේ මුළු කාලය තුල පිරිමින් පහර දීමෙන් සහ නොයෙකුත් වද හිංසා කිරීමෙන් අතපය අහිමි වුණු, මූණ විරූපී වුණු, සදාකාලික ආබාධ තත්ත්වයටපත් වුණු, එසේම මේ හිංසාව නිසා මරණයටපත් වූ කාන්තාවන් විශාල සංඛ්‍යාවක් දැක තිබෙනවා. මෙම නිර්ලජ්ජිත හිංසාව සමාජයෙන් පළවා හරිමු. මේ සමාජ නිර්වතට එරෙහි වෙමු. කාන්තා හිංසනය පිටු දකිමු. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පණිවිඩයකි.